ආයුබෝවන් අදත් මම ඔබ හමුවට එන්නේ සාධන ජ්‍යොතිෂ YouTube නාලිකාවෙන්. ඔබ මේ නාලිකාව subscribe කර නැත්නම් subscribe button එක ඔබලා like එකක් දාලා share කරන්න. තවත් මෙවැනි වීඩියෝ වලින් ඉදිරියටත් ඔබව හමු වෙන්න බලාපොරොත්තු වෙනවා. අද මගේ මාතෘකාව හැටියට කරන්න බලාපොරොත්තු වෙන්නේ මේ ඒරාෂ්ටක ගැන. ඒරාෂ්ටකයක් කියපු පළියටම සමහරු බොහෝ බියට පත් වෙනවා. මොකද ඒක සමාජ මතයක් හැටියට හඳුන්වන්න පුළුවන්. නමුත් ඒරාෂ්ටකයකිනුත් බේරෙන්න පුළුවන් ක්‍රම ඕන තරම් තියෙනවා. විශේෂයෙන්ම ඒරාෂ්ටක තියන අය තමන්ගේ ආගම දහමට අනුව කටයුතු කිරීමෙන් බොහෝ ගැටලු විසඳා ගන්නට පුළුවන්. මේක ලග්න, ජන්ම සහ අෂ්ටක ඒරාෂ්ටක වශයෙන් කොටස් 3කට බෙදෙනවා. ලග්න ඒරාෂ්ටකයක් කියන්නේ තමන්ගේ ලග්නෙට සෙනසුරු පැමිණීම. එහෙම නැත්නම් චන්ද්‍රයා පළවෙනි ස්ථානයේ තියෙනවා නම් ගමනින් සෙනසුරු එතනට පැමිණීම. මේ 12 1 2 කියන කොටු තුනේ අවුරුදු 7මාරක් ඒරාෂ්ටක කාලය යෙදෙනවා. එයින් මුල් අවුරුදු 2මාරට වඩා පසුව අවුරුදු 5 ටිකක් බරපතල ස්වභාවයක් පවතින්න පුළුවන්. ගැබිනි මාවක් නම් ඒ කාලයට බොහෝ පින්දහම් වල යෙදෙන්න ඕන. අසරණ සරණයින්ට පිහිටවීම, තමන්ගේ දෙමව්පියන්ට උදව් කිරීම, ඒ වගේම දිනපතා උදේ සවස මෛත්‍රී භාවනාව කිරීමෙන් යහපත් බුද්ධිමත් දරුවෝ ලැබීමට වාසනාව උදා වෙනවා. ඒ වගේම පාසල් වියේ සිටින දරුවෙක් නම් ඒ කාලේට අධ්‍යාපනය යන හිටීම්, ඒ වගේම නොයෙකුත් හදිසි අනතුරු, ලෙඩ දුක් ඇති වෙන්න පුළුවන්. ඒ නිසා ධර්මානුකූලව විශේෂයෙන්ම උදේ සවස බුදුන් වැඳීම, ඒ වගේම මෛත්‍රී භාවනාව කිරීම, දස දිසා පිරිත කිරීම, අඟුලිමාල පිරිත උදේ සවස සජ්ජායනා කිරීමෙනුත් ප්‍රතිඵල ලබා ගන්න පුළුවන්. විවාහක කෙනෙක් නම් විවාහයේ ගැටලු, විවාහයේ අඩදම්බර, ඒ වගේම Tamanට විවාහයේ එපා වීම, මුදල් නාස්ති වීම ඇති වෙන්න පුළුවන්. මේ අය නොවරදවාම දස දිසා පිරිත උදේ සවස මෛත්‍රී භාවනාව කිරීමෙන් බොහෝ යහපත් ප්‍රතිඵල උදා කර ගන්නට පුළුවනි. මේ හැම දිනාටම නැවතත් මේ ආකාරයටම ඔබට තවත් වීඩියෝවකින් හමු වෙන බලාපොරොත්තුවෙන් නවතින්නම්. තෙරුවන් සරණයි.